අම්මෝ රස්නේ අයිස්ක්‍රීම් යකෝ බලමාලුනේ මේක විහිළුවක් නෙවෙයි. අපි මේකට hina වුණාට ඔයා දන්නවද ඔයා මේ දාගන්න හදන්නේ මාරාන්තික ලෙඩක් කියලා? මේ අයිස්ක්‍රීම් පෙට්ටිවල මාළු දාන පුරුද්ද අදම නවත්තන්න. මේ පෙට්ටි හදලා තියෙන එකපාරක් කාලා විසි කරන්න. මේවා හොදන්න ප්ලාස්ටික් දිය වෙලා කැමට එකතු වෙනවා. ඒ වගේම හැදිලා තියෙන හීරින් මැස්සේ සැල්මොනෙල්ලා වගේ භයානක විෂ බීජ හැංගිලා ඉන්නවා. අනික මේවා හරියට සීල් වෙන්නේ නැහැ. මාළු වතුර ලීක් වෙලා ෆ්‍රිජ් එකේ තියෙන අනිත් කෑම වලටත් විෂ බීජ යනවා. ලෝභකමට ලෙඩ හදාගන්න එපා. එක්ක මේ පෙට්ටිවල ඇනමුරිච්චි දාන්න, කෑම දාන්න එපා. මස් මාළු දාන්න, වීදුරු භාජන හරි ෆ්‍රීසර් සේෆ් පෙට්ටි හරි ගන්න. අයිස්ක්‍රීම් පෙට්ටි එකතු කරන පිස්සුව තියෙන අම්මලට මේක බලන්නම ෂෙයා කරන්න. අම්මෝ රස්නේ අයිස්ක්‍රීම් යකෝ බලමාලුනේ මේක විහිළුවක් නෙවෙයි. අපි මේකට hina වුණාට ඔයා දන්නවද ඔයා මේ දාගන්න හදන්නේ මාරාන්තික ලෙඩක් කියලා? මේ අයිස්ක්‍රීම් පෙට්ටිවල මාළු දාන පුරුද්ද අදම නවත්තන්න. මේ පෙට්ටි හදලා තියෙන එකපාරක් කාලා විසි කරන්න. මේවා හොදන්න ප්ලාස්ටික් දිය වෙලා කැමට එකතු වෙනවා. ඒ වගේම හැදිලා තියෙන හීරින් මැස්සේ සැල්මොනෙල්ලා වගේ භයානක විෂ බීජ හැංගිලා ඉන්නවා. අනික මේවා හරියට සීල් වෙන්නේ නැහැ. මාළු වතුර ලීක් වෙලා ෆ්‍රිජ් එකේ තියෙන අනිත් කෑම වලටත් විෂ බීජ යනවා. ලෝභකමට ලෙඩ හදාගන්න එපා. එක්ක මේ පෙට්ටිවල ඇනමුරිච්චි දාන්න, කෑම දාන්න එපා. මස් මාළු දාන්න, වීදුරු භාජන හරි ෆ්‍රීසර් සේෆ් පෙට්ටි හරි ගන්න. අයිස්ක්‍රීම් පෙට්ටි එකතු කරන පිස්සුව තියෙන අම්මලට මේක බලන්නම ෂෙයා කරන්න.